හරි පන්තියෙන් භාගයක්වත් පුතේ හෝම්වර්ක් කරලා නැහැ. ඒ කියන්නේ පන්තියෙන් භාගයට භාගයක් ඉන්නේ විවාහකයෝ පුතා. ඒගොල්ලන්ට බෑනේ නේද? ගොඩක් නේ ගෑනු ළමයි ඉන්නවා කසාත බැඳලා ළමයි හම්බෙන්න ඉන්නේ. සමහරුන්ට දෙතුන් දෙනා හම්බෙලා ප්‍රශ්න ගොඩනේ නේද පුතේ? වැඩ ගොඩක් තියෙනවනේ. මහත්තයාගේ රෙද්දවල් හොදන්න තියෙනවා. දරුවන්ට කිරි දෙන්න තියෙනවා. මේ වගේ ප්‍රශ්න ගොඩක් ළමයින්ට තියෙනවා. ඒක නිසා හෝම්වර්ක් කරන්න බෑ. එපා. ඒගොල්ලෝ හෝම්වර්ක් කරන්නම එපා පුතේ. පැහැදිලිද? ඒගොල්ලෝ බැරි වෙලාවත් හෝම්වර්ක් කරන්න එපා. අප්පච්චිලාටත් ඉතින් වැඩනේ නේද? නෝනට බබා හම්බෙන්න ඉන්නකොට වැඩ ගොඩයි ඉතින් නේද පුතා? අමාරුයි හෝම්වර්ක් කරන්න බෑ එතකොට හෝම්වර්ක් කරන්න එපා. හරිනේ? රයිට්. පුතේ හෝම්වර්ක් එකක් දීපුවාම ඒ හෝම්වර්ක් එක අනිවාර්යෙන් ඔබ කරන්න ඕනේ. ඒ හෝම්වර්ක් එක දෙන්නේ ගුරුවරයෙක් යම් දෙයක් ඔබ තනියම කරන එක බලාපොරොත්තු වෙයි. හරිනේ අපි පාඩම උගන්වලා තියරි ටික උගන්වලා ගණන් ටිකක් හදලා මෙන්න මේ ටික පුතේ ගෙදරින් හදන්න කියලා දීපුවාම ඔයා ඒ ටික කරන්නේ නැහැ කියලා කියන්නේ එතන මාර අවුලක් තියෙනවා පුතේ. ඒ කියන්නේ ඔයා ඉස්සරහට යන ගමනට ඒක ලොකු බාධාවක්. Tamanට තනියම හිතලා හදන්න ගානක් දීපුවාම ඒක තනියම හදන්න ඕන. නේද? ඉතින් ඕගොල්ලන්ට මහා වැඩ නැහැනේ ගෙදර. මහා වැඩ නැහැ. අම්මා අප්පච්චි ඔක්කොම ටික කරනවා. ඔයාට තියෙන අධ්‍යාපන කටයුත්ත විතරයි. ඒකත් ඔයා කරන්නේ නැහැ.